හොඳයි සහෝදරනි, මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මගේ පුංචි ගෙවත්. මේකේ මල් පැල කීපයක්, එළවලු පැල කීපයක් ඔයාලට පෙන්වන්න යන්නේ. මුලින්ම මල් ගස් ටික පෙන්නුවේ මං ඉද්ද මල් ගස් දෙකක් තිබ්බේ. දැන් තියෙන්නේ මේ අපේ චූටි මිරිස් පැලයක්. මිරිස් කරල් දෙක තුනක් තියෙනවා. අපි කීපයක් පරිභෝජනයටත් ගත්තා. මේ දැන් යන්නේ අපි මගේ සරුවට වැඩුණු මොකද්ද? සරුවට වැටුණු තක්කාලි ගහ බලන්න. ඒක ලස්සන ගෙඩි කීපයක් අපිට ලබා දීලා තියෙනවා. බලන්න හිතවතුනි, ලස්සනයිද? ඔව්, මං හිතනවා ඔයාලටත් පේනවා ඇති කියලා. ඉතාමත් ලස්සන තක්කාලි ගෙඩි කීපයක් අපිට ලබා දුන්නට බොහෝම ස්තුතියි තක්කාලි ගහට. ඊළඟට අපි යන්නේ වම්බොටු පැලයක් බලන්න. නමුත් ඒකේ තාම ගෙඩි නැහැ. මල් පිපුණාට ගෙඩි නැහැ තාම වම්බොටු ගහේ. ඊළඟට යන්නේ සහෝදරරුනි, මේ තමයි ගොටුකොළ වගාව. ඊට පස්සේ අපේ රම්ප ගහ ඊළඟට දැක්කේ ඔයා. ඊට පස්සේ මේ ඉඟුරු ගස් ටික. තාමත් වේගෙන් යනවා වීඩියෝ එක, මට කියා ගන්නත් බැ. මේ තමයි මොනවද, සුදු මල් ගහ. ඉතාම සරුවට වැඩුණා. අපි හිතුවටත් වඩා හොඳට ඒක හැදුනා. මේ දැන් තියෙන්නේ මොකද්ද? ඒක තමයි කරපිංචා. හිතවතුනි, මේ තමයි නම් මතක නෑ. කෝමාරිකා. අව්වේ ගියේ කෝමාරිකා. මේ දැන් තුප්පාට ගෙඩියක් එක්ක තවත් තක්කාලි ගහක්. හිතවතුනි, මේක තවත් තක්කාලි ගහක්. ඊළඟට අපි අරුම පුදුම දෙයක් පෙන්වන්න යන්නේ. අරුම පුදුම නිවිති වෙලක් මේක. සහෝදරනි, ගේ වටේම යන්නයි හදන්නේ. දැන්ට බාගෙට ගිහිල්ලා තියන්නේ. ගේ වටේම ගියේ නෑ තාම. තව ටික දවසකින් ගේ වටේටම යයි. මෙන්න මේක තමයි අපේ චූටි පර්චස් එකකටත් වඩා අඩු විම්ප